බ්‍රේකප් එකකින් පස්සේ ඔයාව එපා කියලා එයා ඔයාව අතහැරලා ගියා නම් දැන් ඔයාට එයාගේ අඩුව තදින්ම දැනෙනවා. කොටින්ම කිව්වොත් එයා කියපු දේවල් එහෙම නැත්නම් එයා කරපු දේවල් එයාගේ මැසේජ් දැන් ඔයාට එන්නේ නැහැ. මොකද ඔයාව දාලා ගිහිල්ලා එයා ගියානේ. ඒක නිසා ඔයාට එයා ගැන තදින්ම දැන් හිතෙන අවස්ථාවක්. ඔයාට දැන් හිතෙනවා එයාට වෙන කෙනෙක් ලං වෙලාද? එහෙම නැත්නම් එයා මොකද කරන්නේ? ඊට පස්සේ එයා ඔයා ගැන කියා කරා දැන් කියා කරන්නේ නැහැ. ඔයාට මැසේජ් කරා ඔයා කෑ කාලා දින්නේ කියලා ඇහුවා. දැන් එහෙම අහන්නේ නැහැ. ඔයාට එක මැසේජ් එකක්වත් එන්නේ නැහැ. දැන් ඔයාට දරා ගන්න බැහැ. ඔයාට දැන් කන්න හිතෙන්නේ කිසි දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. ඔයාට එයාගේ දේවල් මතක් වෙවි ඔය සමහර විට ඔයා කියපු දේවල් ඔයාට දැන් හිතෙනවානේ මං වැරදි මම මේ දේවල් කිව්වේ අපරාධනේ කියලා ඔයා ගැනම දුක් වෙන අවස්ථාව තමයි දැන් මේ අවස්ථාව. එතකොට දැන් ඔයාට ඕනි කොහොම හරි එයාව ඔයා ළඟට නැවත වතාවක් ගෙන්න ගන්න. එහෙම නැත්නම් නැවත වතාවක් මේ ලව් එක FAI එක නැවත වතාවක් පටන් ගන්න තමයි දැන් ඔයාට ඕනි කරන්නේ. ඉතින් එහෙම හිතන ඔයාට අනිවාර්යෙන්ම ඒක කරන්න පුළුවන්. මම මේ කියා දෙන්න හදන දේවල් ටික හරියටම සාර්ථකව කෙරුවොත් එහෙම අනිවාර්යෙන්ම ඔයාට එයාව නැවත වතාවක් ඔයාලකට ගෙන්න ගන්න පුළුවන්. නමුත් මම මේ කියා දෙන්නේ එයා හොඳ කෙනෙක් නම් සමහර විට එයා වැරදි කරන්නේ නැත්තම් වැරදි කරත් ඒවා මහා ලොකු වැරදි නෙමෙයි නම් හදාගන්න පුළුවන් වැරදි කරපු කෙනෙක්ව නම් අන්න ඒ වගේ කෙනෙක් ඔයාගේ ජීවිතේට වටින ඊළඟට ඔයාගේ ජීවිතේට යහපත් කෙනෙක් නම් අන්න ඒ වගේ කෙනෙක්ව ගෙන්න ගන්න තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඔයා කරන්න ඕනේ මෙන්න මෙච්චරයි. මම මේ කියන වැරදි එකක්වත් ඔයා කරන්න යන්න එපා. ඒ මොකද්ද? අංක 1 තමයි එයා දැන් ඔයාව එපා කියලා ගිහිල්ලා ඉන්නවා නම් ගියා නම් ඔයා නැවත ඔයාලගේ වැරදි කියන්නේ වැරදි තේරුම් කරවන්න කෝල් කරන්න මැසේජ් කරන්න ටයිපින් දාන්න ලෙටර් 500කට 60කට එහා ටයිපින් දාන්න ගියොත් එහෙම ඒ කියන්නේ මට ඔයාව ගොඩක් වටිනවා මට ඔයාව ඕනි කියලා වැළපෙන්න ගියොත් එහෙම කවදාවත් නැවත ඔයා ළඟට එයා එන්නේ නැහැ. අන්න ඒක අංක 1ට මතක තියාගන්න ඕනේ කාරණාවක් තමයි ඔයා ළඟට කවදාවත්ම එන්නේ නැහැ ඔයා වැළපෙන්න ගියොත්. ඒක නිසා ඔයා වැළපෙන එක නතර කරන්න. සමහර විට ප්‍රශ්නයක් වුණා ඒ ප්‍රශ්නය ගැන කතා කරන එක පවා නතර කරන්න. මොකද දැන් එයා ගිහිල්ලා ඉවරයි. ඒක නිසා දැන් ඔයා එයාගේ යාළුවන්ට කතා කර එයාට දැන් අලුත් FAI එකක් තියෙනවද? එහෙම නැත්නම් ඔයා එයාට කෝල් කරන්න ගියොත් එක නම්බර වලින් කතා කරන්න ගියොත් එයාට පහදන්න ගියොත් එහෙම සමහර විට එයාට දැන් වෙනත් FAI එකක් නැතත් එයාට හිත හදාගන්න බැරි වෙනවා. මොකද මේ එයා ඔයා ළඟට එන්න තියෙන පුංචි හරි ඉඩත් අහිමි වෙලා යන ඔයා මේ කරන වැරදි නිසා. ඒක නිසා අංක 1ට ඔයා එයාගේ පස්සෙන් යන එක නතර කරන්න. එයාට කෝල් කරන එක නතර කරන්න. එයාට මැසේජ් කරන එක නතර කරන්න. ඔයා අංක 1ටම එයාගේ නම්බර් එක බ්ලොක් කරලා දාන මේක තමන් කොහොම හරි උත්සාහ කරලා කරන්න. අමාරුයි කරන්න. ඇත්තටම මාස 4-5ක් හෝ ඒවා සීරියස් ලව් කරපු ලව් එකක් එයා හෝ ඇය හෝ ඔහු ගියොත් එහෙම ඇත්තටම බ්ලොක් කරන්න අමාරුයි. නමුත් ඔයා අනිවාර්යෙන් එයාව නැවත ඔයාට ඕනි නම් ඔයා අංක 1ටම කරන්න ඕනේ එයාගේ පස්සෙන් ඔයා එයාව බ්ලොක් කරලා දාන්න ඕනි. මේක අනිවාර්යයි. ඔයා අංක 1ටම එයාව බ්ලොක් කරන්න. බ්ලොක් කරලා ඉවර වෙලා එයාගේ යාළුවන්ගෙන්වත් එයා ගැන අහන්න යන්න එපා. එයාට චුට්ටක්වත් දැනෙන්න දෙන්න එපා ඔයා තව තවත් එයාගේ පස්සෙන් එනවා කියලා. බැරි වෙලාවත් එයාට දැනුනොත් එහෙම ඔයා එයාගේ පස්සෙන් එනවා කියලා එතකොට එයාට හිතෙනවා ඔයා කවදාවත් එයාව දාලා යන්නේ නැහැ කියලා එයාට හිතෙනවා. එතකොට එයාට අර ඔයා ළඟට එන්න තියෙන චූටි හරි ඉඩකඩත් අහිමි වෙලා යනවා. ඒක නිසා ඔයා එයාගේ පස්සෙන් යන්න එපා. ඔයා දැන් කරන්න ඕනේ ඔයාගේ හිත හදාගන්න එක. හිත පොඩ හදාගන්න උත්සාහ කරන එක තමයි දැන් ඔයා කරන්න ඕනේ. එතකොට අර ඔයා වෙනද කරන වැඩ
වැඩ ටික ඒ විදිහටම කරන්න. හොඳට කන්න, හොඳට hina වෙන්න උත්සාහ කරන්න. වෙනද කරන විදිහට, වෙනද ගත කරන විදිහටම දවස ගත කරන්න. ඔයා චුට්ටක්වත් අඟවන්න එපා ඔයා දුකින් ඉන්නේ කියලා. ඔයා සතුටින් ඉන්නේ කියලා අඟවන්න යන්නත් එපා. එහෙමත් කරනවනේ සමහර අය. ස්ටේටස් දානවා සමහර අය. මම සතුටින් ඉන්නේ මට කිසි දුකක් නැහැ කියලා සමහර අය ස්ටේටස් දානවා. එයාට පේන එක සම්පූර්ණයෙන්ම වැරදි. ඒක නිසා ඔයා එයාව බ්ලොක් කරන්න. බ්ලොක් කරලා එයාට අඟවන්න යන්න එපා ඔයා දුකින් ඉන්නේ කියලා. ඔයා සාමාන්‍ය පරිදි සාමාන්‍ය එදිනෙදා වැඩ කටයුතු කරගෙන යන්න. එතකොට ඊට වඩා ඔයාගේ ස්කිල් අප්ඩේට් කරගන්න බලන්න. දැන් සමහර විට ඔයා ජොබ් එකක් කරනවා නම් එහෙම නැත්නම් ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයා අධ්‍යාපන කටයුතු ඒ විදිහටම චුට්ටක්වත් අඩුවක් දැනෙන්නේ නැති වෙන්නේ මේ විදිහටම කරන්න. ඔයා එහෙම නැත්නම් ජොබ් එකක් කරනවා නම් ඒ ජොබ් එකත් සම්පූර්ණයෙන්ම වෙනදට වඩා හොඳින් කරන්න උත්සාහ කරන්න. නමුත් අරයා ගැන පොඩ්ඩක්වත් හිතන්න යන්න එපා. එහෙම කෙරුවොත් එහෙම දවස් 5ක් 6ක් විතර යනකොට ඔන්න එයා බලනවා ඔයාගෙන් කිසි මැසේජ් එකක් නැහැ. දැන් ඔයා එයා ගැන හොයලා බලන්නේ නැහැ. යාළුවන්ගෙන් අහන්නේ නැහැ. ඔන්න එයාට එතකොට ඔයාව නොපෙනෙන සීමාව තුල ඔන්න එයාට ඔයාගේ අඩුව දැනෙන්න පටන් ගන්නවා. දැන් එයාට එහෙම නැත්නම් ඔහුට ඔයාගේ අඩුව දැනෙන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? එතකොට ඔන්න ආපු ඔයාගේ පස්සෙන් එයා ඔයාගේ පස්සෙන් එන්න ඔන්න පටන් ගන්නවා. අන්න ඒ අවස්ථාව තුල එතකන් එයාගේ පස්සෙන් ඔයා එයා ගැන හොයන්න බලන්නේ නැතුව එදිනෙදා වැඩ කටයුතු කරගෙන ඔයාගේ හිතත් හදාගන්න උත්සාහ කරගෙන ඔයා දවස ගත කරන්න ඕනි. එතකොට දවස් 5ක් 6ක් විතර යනකොට ඔන්න එයාට ඔයාව මතක් වෙලා මොකද කරන්න ඔන්න සමහර විට දවස් 5කින් ඔයාට මැසේජ් එකක් දායි. ඔයා දැන් මං ගැන හොයන්නේ නැහැනේ. ඔයා පරිස්සමින් ඉන්න මෙහෙම කියලා ඔයාට මැසේජ් එකක් දායි. නමුත් ඔයා ඒවට රිප්ලයි කරන්න යන්න එපා. ඔන්න මතක තියාගන්න. එහෙම මැසේජ් එකක් දැම්මොත් ඔයා එයාට උත්තර දෙන හොඳම අවස්ථාව නෙමේ ඒ අවස්ථාව. ඒත් ඔයා එක රිප්ලයි එකක්වත් නොදා ඔයා වෙනද වගේම වැඩ ටික කරගෙන යන්න. එතකොට සතියකමාරක් යනකොට අර ඔයාව දාලා ගියපු කෙනා අනිවාර්යෙන් ඔයා ළඟට එනවා. අර වෙනදටත් වඩා ඔයා ගැන තිබ්බ අර ඇලීම එහෙම නැත්නම් ඔයා ගැන තිබ්බ ආකර්ෂණය වෙනදටත් වඩා වැඩි වෙලයි එයා නැවත ඔයා ළඟට පැමිණෙන්නේ. එහෙම ආවට පස්සේ ඔයා කතා කරන්න ඕනි අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව මං ඉදිරි වීඩියෝ වලින් අරගෙන එනවා. එතකන් ඔයා කරන්න ඕනි වැඩ ටික තමයි මම මේ අවස්ථාවේදී ඔයාව දැනුවත් කරන්නේ. මම සමිදු මදුසංක මනෝවිද්‍යා උපදේශක.